ගෘහස්ත වායු විමෝචනය කියන්නේ නිහඬ ඝාතකයකි. ඒක ආරම්භ වෙන්නේ අපේ මුළු තැන්ගේ. සෑම වසරකම ලොව පුරා මිලියන 3.2කට අධික පිරිසක් ගෘහස්ත වායු දූෂණය හේතුවෙන් මිය යනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන් වැඩිපුරම පීඩාවට පත්වන අතර ගෘහස්ත වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය 2,37,000 ඉක්මවා යනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා පැයක කාලයක් දර සමග ආහාර පිසීම සිගරට් 400ක් බොනවට හා සමානයි කියලා. මෙමගින් අපිට ඇදුම, ශ්වසන රෝග සහ නිදන්ගත රෝග ඇති කරනවා, විශේෂයෙන්ම ගෘහණියන් සහ ළමුන් අතර. දැනුවත් භාවය වැඩි කිරීම සඳහා අපි නිවසේදී හුස්ම ගන්නා වාතයේ සැබවින්ම ඇති දේ හෙළි කිරීමට සමාජ අත්හදා බැලීමක් සිදු කරා. මොකද වෙනස ආරම්භ වෙන්නේ සත්‍යයට අපගේ ඇස් විවෘත කළ විට. දඩපාවිච්චිය නිසා පිටවෙන දුමෙන් ශරීරයට විස වායුව එකතු වෙනවා. ශරීර සෞඛ්‍යයට හොඳත් නැහැ. වායු ගෝලයක් විනාශ වෙනවා. ඒ නිසා මම ඒකේ ආධිනව අත දැනගත්තා. අපේ දෙමාපියන් ඉඳන් දඩපාවිච්චි කළේ දැන් ඒව ආධිනව තේරීගෙන යන්නේ. අපි පාවිච්චි කරන්නේ ගෑස්. අපි දන්න කාලේ ඉඳලම පාවිච්චි කරන්නේ ගෑස්. ඉතින් ගෑස් වලින් තියෙන පාසුව තමයි හැම පැත්තෙම මේ පරිසරයටත් මේ හානියක් නැතුව තියෙනවා. දුම් යන්නේ නැහනේ. දර වලට වඩා දර දුම් යනවා, ඔක්කොම කරනවා. ඒක නිසා අපි දන්න කාලේ ඉඳලම ඕක තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. උදේ ඉඳන් දරලිපත් එක්ක ඔට්ටු වෙලා මගේ මුළු ඇඟම දුම් ගඳයි. ඒ වගේම කැත වෙලා. ගෘහණියෝ වෙච්ච අපිට පිළිකා හැදීමේ අවදානමක් තියෙනවා. පේනහළු පිළිකා හැදීමේ අවදානමක් තියෙනවා. දන්නවද ඔක? ඒ වගේම දරලිපත් එක්ක ඔට්ටු වෙන අපිට දවසට සිගරට් 400ක් බොන විෂ ශරීරගත වෙනවා කියලා දන්නවද? දරලිපේ උයන කෑම රහයි කියලා ඔයාලගේ අම්මා, බිරිඳ, අක්කා, නංගි මරණයට ළඟා කරගන්න එපා. මේ ගැන දැනුවත් වෙන්න. මට නම් හිතුනේ මොකද්ද මේව ඉන්නේ කියලා තමයි හිතුනේ. ඊට පස්සේ අර QR code එක ස්කෑන් කරාට පස්සේ තමයි මට තේරුනේ මේක අර දර ඒ ගැන කියලා. දරලිපේ උයනවා. දරලිපේ උයනවා, ගෑස් එක ඉවරුනාම දරලිපේ උයනවා. මේ බලන්න මේ අත් දෙකේ හැටි දරලිපේ උයලා. මගේ ඇඟේ හැටි කඳුළු වෙනවා, දුම ගන්නවා, උස්ම ගන්න බෑ, ලෙඩ හැදෙනවා, උයන්න අමාරුයි. දරලිපේ උයලා තමයි මේ වෙන්නේ. ඇත්තම කිව්වොත් හරිම අමාරුයි දරලිපේ උයන්න. ගෑස් එකේ නෙමෙයි, ගෑස් එකේ ටක් ගාලා උයා ගන්න පුළුවන්. අද මේම කරපු වැඩේ හොඳයි, අපිටත් දැනගන්න ලැබුණා. ඒක ගොඩක් හොඳයි සමාජයේ. මාත් මේ පාර යනකොට දැක්කේ මේක මේ ගෑනු කෙනෙක් හදිස්සියේ මම ඒකෙන් තමයි දැනගත්තේ මේ ලාප් එකෙන් කරන මේ ප්‍රොජෙක්ට් එක ගැන. මේ අපේ ගෙදර දර පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපේ ගෑස් පාවිච්චි කරනවා. ඔංගල කරපු මේ කැම්පේන් එක තමයි දැනගත්තේ. ගෙදර ගෑස් තියෙන හින්දා මම ලයිෆ් ප්‍රොජෙක්ට් එකට පොයින්ට්ස් ඩොනේට් කරා. දරලිපේ කෑම රහයි කිය රහට හදලා දෙන ඒ අම්මට පුළුවන් ද ඔයගොල්ලන්ට එයා මරණයට ලං කරන්න?
කාන්තාව විදිහට අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. අපිට පුළුවන් විදිහට අපි අපේ රට දැනුවත් කරන්න. අපි මේ එකට වැඩ කරමු. අපි එකට වැඩ කරමු. අපි දැනුවත් වෙමු. අපි මරණයට ලං වෙන එකේ ඈත් වෙමු.